නම් පොඩේට කලින් ලෝලා කොත්තුවක් දැම්මා. ඒකේ කොත්තු නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ 9 minutes. මොන කඳුළුත් දෙනවා. මාස දෙකකට සැරයක් ඔන්න ඉතින් අපි හැමෝම බලාගෙන ඉන්නේ කෝක්කොත්තු බීට් පාටි කියන කන්නේ. මෙදා පාර කෝක්කොත්තු බීට් පාටි vlog එක අපි ගේන්නේ කොළඹ ගෝල් ෆේස් ග්‍රීන් එකේ ඉඳන්. හැම පාරම මම බීට් පාටි කෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න හේතුවක් තමයි අපේ යාළුවෝ සෙට් එක. මේ සෙට් එකත් එක්ක එකතු වෙලා මුළු දවසක්ම ගත කරනවා කියලා කියන්නේ ඉතින් ෆන් උපරිම. කලින් බීට් පාටි එකකට ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් එතෙන්ට ගියාට පස්සේ ඉතින් දඟලන එකේ ඉවරයක් නැහැ. බලන් ඉන්න මිනිස්සු හිතනවා දෙයියනේ මේගොල්ලෝගේ බැටරි බහින්නේ නැද්ද කියලා. නෑ බැටරි බහින්නේ නෑ. මොකද ආපු වෙලාවෙ ඉඳන් අපේ වැඩේ ඉතින් කෑම කනවා කෝක් බොනවා. එතකොට මොන බැටරි බහිල්ලක්ද? යාළුවෝ සෙට් එකයි කෑමයි කෝකුයි. ඔන්න ඔය ටික එකතු වුණාට පස්සේ ඊළඟට මම කැමතිම දේ මොකද්ද කියලා කියන්න බලන්න. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අපි කෝක්කොත්තු බීට් පාටි එකට ආවහම අපිට ලැබෙන ආදරය අප්‍රමාණයි. හැබැයි මෙදා පාර කොළඹ කෝක්කොත්තු බීට් පාටි එකේ ඒක පොඩ්ඩක් වැඩිපුරක් දැනුණාදෝ කියලා හිතෙනවා. මම හිතන්නේ හුඟ දෙනෙක් බලාගෙන ඉඳලා තියෙනවා කොළඹට කෝක්කොත්තු බීට් පාටි එක එනකන් ඔන්න ඒකත් මෙදා පාර වුණා. මේ මොකද්ද මේ වෙන්නේ? දෙයියනේ මුලින්ම චේතනා ඊට පස්සේ ලෝලා ඊට පස්සේ මම මේ මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ බලා ගන්න කුමලින්දගේ වීඩියෝ එක බලන්න වෙනවා. කුමලින්දගේ වීඩියෝ එක බැලුවට පස්සේ ලෝලාගේ වීඩියෝ එක බලන්න. මොකද එයා මෙන්න මේ විදිහට චේති මාෂයි එක හොඳ කොත්තුවක් දැම්මා. ඒ කොත්තුව මං හිතුවා පොඩ්ඩක් ටෙස්ට් කරන්න. දැන් පොඩේට කලින් ලෝලා කොත්තුවක් දැම්මා. I don't know where this kottu is from. ඇත්ත කොත්තුවද කියලා දන්නේ නැහැ. හැබැයි කොත්තුවක්. ඒ හින්දා අපි ඒකේ රහ බලමු. මේක මෙහි කට්ටියගේ නෙමෙයි ලෝලාගේ කොත්තුවක්. අපි ලස්සන challenge එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉන්න විශේෂ කටේ. ඒකේ කොත්තු නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ 9 minutes. මේක ලෝලාටම කවමු. ලෝලා, can you try this? සහයෝගයක් දෙන්න ඕන හැමදේම. ඔය කොත්තුව ගැන මොකද හිතන්නේ? මං වගේම හරිම සරයි. හරිම රසයි. මොන කඳුළුත් දෙනවා. ඉක්කත් යනවා. අපරාධ කියන්න බෑ. ඇත්තටම ලෝලාගේ කොත්තුව ලෝලා වගේම සරයි. ඒ කොත්තුවෙන් නම් රිකවර් වෙන්න පොඩි වෙලාවක් ගියා. හැබැයි ඊට පස්සේ ඇත්තට මේ කඩේකින් හදපු කොත්තු ටිකක් අපි ටෙස්ට් කරන්න පටන් ගත්තා. සුමුන් සහ පවුල පවුලේ වැඩක් මේක. රහයි. ඔයාගේ එක කාපු ඇයට නේ. කෝක්කොත්තු බීට් පාටි එකට ආවොත් ඕගලන්ට කොත්තු විතරක් නෙමෙයි තියෙන්නේ. එක එක විදිහේ කැම ජාති try කරන්න අවස්ථාවක් ලැබෙනවා. අපිට හම්බුණා chance එකක් මේ කොත්තු කඩේකට ගිහිල්ලා ආප්ප දාන්න ඉගෙන ගන්න. My first hopper. මෙතන තියෙන්නේ ට්‍රැඩිෂනල් විදිහේ කෑම විතරක් නෙමෙයි එක එක විදිහේ කෑම එක්ස්පෙරිමන්ට් කරලා හදලා තියෙනවා. මං ඒ හින්දා මේගොල්ලොන්ට එක්ක චොක්ලට් ආප් එකක් තමයි හැදුවේ. මං පොඩි හાર્ට් ඩිසයින් එකකුත් කරන්න හැදුවේ. ඒත් ඒක එච්චර සක්සස්ෆුල් නැත්නම් මේක හાર્ට්. චොක්ලට් හાર્ට් එක කෙසේ වෙතත් මගේ හાર્ට් එකේ රිද්මට හරියන නාද්‍රෝ බෑන්ඩ් එක ගෙනල්ලා තිබ්බා. නාද්‍රෝ පළවෙනි වතාවට තමයි කෝක්කොත්තු බීට් පාටි එකේ. It was so cool. කොච්චර coolද කිව්වොත් චේතනාව ස්ටේජ් එක උඩට නගලා නාන විලෙත් ඒගොල්ලෝ ලයිව් කියා ගත්තා. That was so nice to see. බලන්න කොච්චර ලස්සනට කොකාකෝලා බෝතල් පාවිච්චි කරලා මේ රිද්ම්ස් හදනවද කියලා. කෝක්කොත්තු බීට් පාටි එකේ දවල් ඉඳන් රැ වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවනේ? Yes, the musical show. මුළු ලංකාවම බලාගෙන ඉන්න කෝක්කොත්තු බීට් පාටි musical show එක පටන් ගන්නවා රැ වෙනකොට. මුලින්ම perform කරන්න පටන් ගන්නේ mid lane band එක and these guys are amazing. මගේ ෆෝන් එකේ වැඩිපුරම තියෙන ආටිස්ට්ලාට වඩා අපේ කට්ටියගේ නැටිලි. ඒ හින්දා ඔයගොල්ලෝ මේ ටිකකුත් පොඩ්ඩක් බලාගෙන යන්න ඉතින්. යාළුවොත් එක්ක කොන්සර්ට් එකකට ගියාම නිකන් වෙනම ෆීලිං එකක් නේද තියෙන්නේ. ඒක වෙන කිසිම විදිහකින් රිප්ලේස් කරන්න බැරි ෆීලිං එකක්.
මම බීට් පාටි එකට එන්න පටන් ගත්තට පස්සේ තමයි එහෙම යාළුවොත් එක්ක එක්ස්පීරියන්ස් එක ලබන්න පටන් ගත්තේ. ඒ අතරතුර පර්ලිජා අපේ සැන්ටා ක්ලොස් වගේ අපිට ටොෆිස් චොක්ලට්ස් ඔය හැමදේම ඩිස්ට්‍රිබියුට් කරන්න පටන් ගත්තා. Then it was time for the artists. මෙදා පාර perform කරේ කාංචනා අනුරාධි, දිනේෂන් කයිසර්. ඊට පස්සේ උමාරියා ෂෝ ස්ටොපින් performance එකක් දුන්නාට පස්සේ වස්සිත් ඇවිල්ලා perform කරා. මෙදා පාර කෝකොත බීට් පාටි එකට 75000කටත් වඩා පිරිසක් ආවා කියලා ආරංචි. මං හිතන්නේ ගාන නම් ඊට වඩා ගොඩාක් ඇති. මොකද පාර ගානෙත් මිනිස්සු බලාගෙන මේ කොන්සර්ට් එක බලන්න ඇවිල්ලා හිටියා. අපි දැක්කා. ඉතින් අපි හිතනවා අපි වගේම ඕගොල්ලොත් හොඳ ෆන් එකක් ගන්න ඇති කියලා. මෙදා පාර ගෝල් ෆේස් ස්ක්‍රීන් එකේ තිබ්බ කෝකොත බීට් පාටි එකේ. එහෙනම් ඊළඟ එකේ හම්බෙමු.